කඩලාන වර්ග විශේෂ 22ක් හොයාගෙන තියෙනවා. එයාලගේ ෆුල් ටෝ එකක් තියෙනවා. අපි ඒක ලංකාවට කරන්නේ නැහැ. ඔය පටන් ගන්න $90. රුපියල් 27000න් අපිට ඒක කරන්න බෑනේ ඒක. ඒක නිසා අපේ අයට කරන ෆුල් එකේදී මේ මාදුගංගේ දූපත් ඉස්සර 100කට වඩා තිබුණා කියලා. පස්සේ දූපත් 64ක මාදුගංග කියලා ප්‍රසිද්ධ වුණා. දැන් 64ක් නෑ. ඉන්නේ 45 50ක් වගේ ප්‍රමාණයක්. නමුත් අපි ඒක වෙනස් කරන්න යන්නේ නැහැ ව්‍යාපාරික හේතුන් මත. හරි. මේකෙදී යනවා කරුවල ගෙදර කෝලං කුට්ටම ඔය පහුගිය දෙසැම්බර් මාසේ පන්සිල් මළුව පොදා වැඩසටහනෙම දූපතේ කරේ. ඒ දූපතරම තියෙන්නේ පන්සල විතරයි. ඇල්බා කියන එකයි අංක 2 කුරුදු වර්ගයේ C5 සිනමන් එකයි ගන්න තමයි ටුවරිස්ට්ලම හිටින්නේ අඩුවට. ක්වොලිටි එක තමයි වැදගත් වෙන්නේ. හරි. අනිත් ක්වොලිටි ග්‍රේඩ් ක්වොලිටි බැස්ස ඒවා අපි සුපර් මාකට් එකකින් ගන්නවා. ඉතින් ඒක ගැන විස්තරයක් කියලා වලට කරනවා. ඒකට සල්ලි ගන්නේ නැහැ. ඒක ෆ්‍රී ප්‍රොමෝෂන් එකක්. කුරුදු ගත්තයි කියලා පාඩු වෙන්නේ නැහැ. ක්වොලිටි සිනමන් එකේ තියෙනවා. ඔව්. ක්වොලිටි සිනමන් එකේ තියෙනවා. අපි විනාඩි 10ක් එකට ඇවිල්ලා. අතරම තියෙනවා ෆිෂ් කියලා මසාජ්. මේක සල්ලි ගන්නවා එකිනෙකේ රුපියල් 200 ගානේ. කැමති අයට විතරක් මුදල් ගෙවලා යන්න පුළුවන්. එයාලා විනාඩි 15ක් දෙන්න. ওই ටයිම් එකත් එක්ක විනාඩි 40ක් විතර බෝට් එක නතර වෙලා තියෙනවා. ඊ යන ගමන් අපි යනවා ගංගා මොහොතයි ඉක්ින ගංගා මොහේක මුහුදට වැටෙන තැනට එනකොට යනවා. ඔය මේන් රෝඩ් එක පහු කරන් යනවා. යන ගමන් අනිත් දූපත් වල අපිට නවත්තන්න වෙලාවක් නැහැ. නැවතුවොත් ඔයාලට පැය 6ක් විතර මුළු දවසම ගඟේ ඉන්නවා. ඒක නිසා ඒවා යන ගමන් මෙයා පෙන්නගෙන විස්තර කරගෙන යනවා. විශාලම දූපත මාදුව, ප්‍රසිද්ධ දූපත්, කුඩාම දූපත සතපහේ දුව, නයි දුව, නිරල දුව, මඩ දුවම හම්බෙනවා. ඊට පස්සේ යනකොට ඔයාලට හම්බ වෙනවා කිඹුල් පැටව පෙන්නනවා. ඔයාලා කැමති නම් හැබැයි නිල්ල ළඟ ඉන්න ඕන තරන්නේ නෑ. පොඩි ටිප් එකක් දෙන්න පුළුවන් නම් ඒක බුලේ. හැලේ. නෑ මේ ගැඩ කිඹුලෙක්.